මේ වීඩියෝ එකෙන් අදත් මම අරගෙන එන්නේ නිවුස් පේපර් ආටිකල් එකක එක්ස්ප්ලනේෂන් එක. මේ ආටිකල් එක බේස්ඩ් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් පදනම් වෙලා තියෙන්නේ අද පැවැත්වෙන රණවිරු අනුස්මරණ උළෙල සම්බන්ධව. Sri Lanka marks the 16th anniversary of the end of the civil war with the National War Heroes commemoration today. Sri Lanka marks the 16th anniversary. 16th anniversary කියන්නේ 16 වෙනි සංවත්සරය. End of the Civil War කියන්නේ සිවිල් යුද්ධයේ අවසානය කියන එක. The National War Heroes Commemoration කියන්නේ ජාතික රණවිරු සැමරුම් උත්සවය. The event is being held under the patronage of the President Anura Kumara Disanayaka at the War Heroes Monument in Battaramulla. The event is being held under the patronage of the President Anura Kumara Disanayaka. ඒ කොටසෙන් අදහස් වෙන්නේ මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැට්‍රොනේජ් කියන්නේ ප්‍රධානත්වයෙන් අනුග්‍රහයෙන් කියන අර්ථය. At the War Heroes Monument in Battaramulla. Monument කියන්නේ ස්මාරකය. War Heroes කියන්නේ රණවිරුව. එතකොට මේ සෙන්ටෙන්ස් එකේ සම්පූර්ණ අර්ථය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී මෙම උත්සවය පැවැත්වේ කියන එක. The three commanders who led the final phase of the war, Field Marshal Sarath Fonseca, Admiral of the Fleet Wasantha Karannagoda and Air Marshal Roshan Gunathilaka are taking part in the commemoration, joined by the current Deputy Minister of Defence, retired Major General Aruna Jayasekara. Three commanders කියන්නේ හමුදාපතිවරුන් තිදෙනා කියන අර්ථය. Final phase of the war කියන්නේ යුද්ධයේ අවසන් අදියර. Three commanders who led the final phase of the war කියන්නේ යුද්ධයේ අවසන් අදියර දියත් කළ හමුදාපතිවරුන් තිදෙනා කියන අදහස. Field Marshal Sarath Fonseca, Admiral Wasantha Karannagoda සහ Air Marshal ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන තිදෙනා යුද්ධයේ අවසන් අදියරට නායකත්වය දැක්වූ හමුදාපතිවරුන් ලෙස මෙතන සඳහන් කරලා තියෙනවා. Taking part in the commemoration කියන්නේ සහභාගී වෙනවා කියන අර්ථය. Commemoration කියලා නැවතත් සඳහන් වෙන්නේ අනුස්මරණ උත්සවය කියන එක. Joined by the current Deputy Minister of Defence. Current Deputy Minister කියන්නේ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කියන එක. Deputy කියන එකේ අදහස තමයි නියෝජ්‍ය කියන අර්ථය. මෙතන brackets ඇතුලේ RETD කියන එකෙන් අදහස් වෙන්නේ retired. එහෙම නැත්නම් විශ්‍රාමික කියන එක. එතකොට විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාත් මෙම උත්සවයට සහභාගී වෙනවා කියලා මෙන්න මේ වාක්‍යයෙන් අර්ථ ගැන්වෙනවා. මේ වගේ තවත් වීඩියෝ නරඹන්න අදම ඉංග්ලිෂ් ගුරු channel එක subscribe කරන්න.